අයිබෝන් අද මම කතා කරන්නේ කොහොමද Node.js ඇප්ලිකේෂන් එකක් හොස් කරගන්න කියලා ඕගොල්ලන්ගේම සර්වර් එක. අපි මේකට අවශ්‍යයි Linux සර්වර් එකක්. ඒ වගේම අපිට sample node ඇප්ලිකේෂන් එකක් ඕනේ. ඒ වගේම අපිට ඒ ටික කනෙක්ට් කරන්න වැඩ කරන්න අපේ PC එක ප්‍රමාණවත්. මුලින්ම අපි Linux සර්වර් එකක් අරගමු AWS එකෙන්. AWS EC2 එක. ඊට පස්සේ අපි ඒකට කනෙක්ට් වෙලා අවශ්‍ය ඇප්ලිකේෂන් ටික ඉන්ස්ටෝල් කරනවා. ඊට පස්සේ අපේ තියෙන රිපොසිටරි එක node sample node.js ඇප්ලිකේෂන් එකට ඕන් කරලා බිල්ඩ් කරලා අපි කොහොමද පබ්ලිකලි එක ඇක්සස් කරන්න කියන එක ළඟට යනකම් කරමු. හරි. දැන් අපි යමු මගේ ස්ක්‍රීන් එකට. මම AWS එකට ලොග් කරලා ඉන්නේ. මේ තියෙන මගේ ලොගින් ඉන්ටර්ෆේස් එක. අපි EC2 එකක් ප්‍රොවිෂන් කරගමු. අපි ඔපරේටින් සිස්ටම් එක විදිහට Ubuntu තෝරගන්නවා. මේකේ සයිස් එක අපිට මේක ප්‍රමාණවත්. කීපයක් අපි හදමු. කීපයක පාවිච්චි වෙන්නේ අපිට SSH කරනකොට පාවිච්චි කරන්න ඕනිත කීපයක් හදන්න. මට ඕනේ මේ කීපයක නෙමෙයි. අපි ආපහු එකක් හදමු. මගේ කීපයකේ එන්ක්‍රිප්ෂන් මෙතඩ් එක මට සිලෙක්ට් කරන්න බැරි වුණා. අපි load 2 කියන කීපයක හැදුවේ. අපේ සර්වර් එකට කනෙක්ට් වෙන්න ඒගාගේ ෆයර්වෝල් සිටිල්ස් එක හදන්න ඕනේ. අපි ඒ නිසා HTTPS traffic එක allow කරමු. SSH traffic කොහොමද allow කරලා තියෙන්නේ? අපි මේකේ සයිස් එක දාගමු. SSH GB 20 GB ඕනේ නැති වුණාට දාගමු. හරි. අනිත් ඒවා ටික තියෙන විදිහටම තියමු default values. Instance එක successfully create වුණා. හරි මේ තියෙන public IT එක අපි public IT එකෙන් connect කරමු. අපි session එකක් අලුතෙන් ගමු. host එකේ IT එක දුන්නා. ඊට පස්සේ අපි username එක Ubuntu. අපි download කරගත්තු key එක මෙතනට select කරා. අපි දැන් මේකට අවශ්‍යයි Node.js install කරන්න. ඒ වගේම web server එකක් install කරගන්න ඕන. අපි ඒ ටික කරමු. මුලින්ම මොකක් කර application එකක් install කරගෙන repository update කරගන්න ඕනේ. අපි දැන් Node 22 install කරගමු. මම මේ Node install කරගන්නේ කොහොමද කියලා පොඩි document එකක් හදලා පේනවා වගේ. ඒ නිසා මම ඒක follow කරනවා.
node එකේ repositories ටික අපි add කරගන්නවා node.js වල. ඊට පස්සේ අපිට තියෙන්නේ install command එක. අපි බලමු check කරලා node version එක හරි. npm version එකත් install දෙකම install කරලා තියෙනවා. දැන් අපිට install කරන්න ඕනේ Apache. මම Apache install කරන්නේ Apache මම පාවිච්චි කරන reverse proxy එකක් තිබ්බට. අපි Apache install කරන්නේ නැත්නම් direct access කරලා බලන්න ඉස්සෙල්ලා. හරි. දැන් අපිට තියෙන්නේ අපි drone කරගන්න ඕනේ අපි හදාගත්ත sample node application එක. දැන් මගේ repository එකට මේ තියෙන්නේ මගේ repository එක. ඒකෙන් අපි මේක run කරගමු. example application එක. හරි අපි copy කරගමු package එක. යම් පිට folder එකට අපි info npm modules ටික install කරගමු. දැන් ඉතින් අපි npm modules ටික install වෙලා තියෙන මේ sorry node modules ටික අවශ්‍ය modules ටික මේක දික් කරන්න ඕනේ ඇත්තටම. example application එකනේ දැන් අපිට පේනවා මේ service start වෙලා තියෙන 310 කියන port එකේ. අපි බලමු මොකක්ද ඒකේ. The application එක install කරගමු. අපි බලමු. හරි. දැන් මේ අපිට පේනවා port 310න් TCP port එකේ මේ application එක open වෙලා තියෙන්නේ on start වෙලා තියෙන්නේ. අපි තවත් නම් details උත් එක්ක හරි මේ තියෙන්නේ. එතකොට මෙයාගේ මේ TID එක මේක application එක program name එක node. අපි බලමු කොතනද මේක start වෙලා run වෙන්නේ කොතනද කියලා. wdx අපි process ID එක දුන්නාම අපිට පුළුවන් මෙයාගේ location එක බලන්න. මේක Linux command එකක්. හරි. මේ තියෙන මේක දැන් application එක install වෙලා තියෙනවා. instrument run වෙලා තියෙනවා. install වෙලා තියෙනවා. දැන් අපිට පුළුවන් වෙන්න ඕනේ මේකේ public IP එක දෙවට පස්සේ මේ අපේ sample node application එක access කරන්න. අපි ඒකට Windows එකක් ගමු. මේ මොකද්ද මේ වෙන්නේ? continue site. හරි. දැන් මේකේ දැන් අපේ application එක access කරන්න බෑ. හරි. මෙයා try කරන්නේ http traffic වලින් යන්න port 80 න් යන්න. දැන් ඒ වුණාට අපේ මේ application එක run වෙන්නේ port 3010. එතකොට අපි කොහොමද 3010 port එක run වෙන application එකක් web browser එකකින් මෙයා කරන්නේ. ඒකට අපිට මෙහෙම කරන්න පුළුවන්. අපේ instance එකේ
මේ port එක security group එකේ 3010 open කරන්න පුළුවන්. හරි. අපි දැන් බලමු. හරිනේ තියෙන්නේ. දැන් අපේ traffic එක 3010 port එකට කෙලින්ම hit වෙනවා. අපි port එක මෙතන define කරන web browser එක දැන් access කරන්න පුළුවන්. හරි. අපි බලමු දැන් කොහොමද Node.js application එකත් port 80 පාවිච්චි කරලා port 80 දාලා අපි පාවිච්චි කරන්නේ කොහොමද කියලා Apache reverse proxy එකක් හරහා. අපි ඒකට මුලින්ම Apache install කරමු. හරි. අපි බලමු අන්න දැන් Apache port 80 run වෙනවා. දැන් එතකොට අපේ IP එක ගැහුවට පස්සේ යන්න පුළුවන් වෙන්න ඕනේ Apache ගේ default web browser එකට. අපි අලුත් tab එකක් අරගෙන බලමු. Apache page එක open වෙනවා කියලා. හරි. මේ කියන්නේ Apache up and running. හරියට install වෙලා කියලා. දැන් අපිට ඔය මේ page එක replace කරන්න ඕනේ අපේ application එකෙන්. අපි ඒකට Apache ලාගේ virtual host එකක් හදමු. configuration file එකක් අපි add කරමු. හරි මේ තියෙන්නේ අපේ Apache reverse proxy configuration එක. මේ virtual host configuration එක අනිත් ඒවාට වඩා වෙනස්. මේකේ කරන්නේ මේ එන traffic එක මේ 3010ට forward කරන එක. 80න් receive කරනවා 3010ට forward කරනවා. අපි මේ ටික අයින් කරගමුකේ. මේ ටික දැනට අවශ්‍ය නැහැ අපේ security hebers. අපි දැන් බලමු අපිට මේක reverse proxy එකේ මේ modules ටික enable කරගන්න ඕන. ඒකයි මේ error එකෙන් intuit ටික enable කරපුවා. අපි enable කරගත්තා මෙන්න මේ modules ටික. restart කරමු Apache. හරි දැන් error එකක් නැතුව restart වෙනවා. දැන් බලමු අපි මොකද වෙන්නේ කියලා මේක refresh කරලා. යන්නේ නැහනේ. දැන් කරන්න තියෙන්නේ අපිට අපේ තියෙන default configuration එක disable කරගන්න. හරි මේක module එක disable කරමු. දැන් අපි බලමු. හරි. දැන් අපි application එක access කරන්න පුළුවන් Apache ලාගේ default HTTP 80 කියන port එකෙන්. දැන් මේකටත් ඕන නම් domain name එකක් add කරගන්න පුළුවන්. domain name එකක් add කරගෙන ඕන නම් අපිට SSL එකක් කරන්න පුළුවන්. මේක publicly access කරන්න පුළුවන්. ඔබ ළඟ තිකාව තිබ්බ laptop එකේ head machine එකේ තිබ්බ command ගේ code එක දැන් globally access කරන්න පුළුවන් මේ public IP එක හරහා. දැන් අපේ application එක publicly මේ public IP එකෙන් access කරන්න පුළුවන්. globally ඕන එක්කෙනෙකුට access කරන්න පුළුවන් public IP එක තියෙන එක්කෙනෙකුට. දැන් අපේ application එක අපි deploy කරලා ඉවරයි Ubuntu server එක. ඒ වගේම ඒක reverse proxy එකක් Apache reverse proxy එකක් කරලා port 80ට convert කරලා තියෙන අපේ application එක ආරම්භ 3010. නමුත් අපි port 80ට convert කරලා publicly access කරන්න පුළුවන් විදිහට expose කරලා ඉවරයි. දැන් ලෝකේ ඕන එක්කෙනෙකුට අපේ application එක access කරන්න පුළුවන්. මම ඔයගලන්ට මතක් කරන්න කැමතියි මගේ පරණ වීඩියෝස් වල තියෙනවා කොහොමද Apache වගේම WordPress React application එකක් Ubuntu server තමන්ගේම server එකේ
හොස්ට් කරන්න කියලා ඒ ටිකත් බලන්න. ඒ වගේම අනිත් අයට බලන්න එක ටික ෂෙයා කරන්න. ඉස්සරහට එන අප්ඩේට්ස් බලන්න අලුත් වීඩියෝස් බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න මේ channel එක. එහෙනම් බොහොම ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක හිටියට අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.